Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකින් ශලස්ති අද ඔයගොල්ලන්ට shopping vlog එකක් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මං කලිනුත් මෙතනට ඇවිත් තියෙනවා. හැබැයි මේ කාලේ ටිකක් විශේෂයි. මොකද මේ අවුරුදු සීසන් එක. ඉතින් ඒ නිසාම මට හිතුණා ඔයගොල්ලන්ට මහරගම පමුණුව මේ අවුරුදු කාලේ කොහොමද ඇඳුම් වෙළඳාම සහ මේ පමුණුව පොළ මොන වගේද කියලා වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ඒ නිසා මම අද හිතුවා ඔයගොල්ලන්ට පමුණුවට ගිහිල්ලා ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් කියන්න ඕනේ මාරම සෙනගක් පමුණුවේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ එනවා නම් මේ වීඩියෝ එක බලන්න. මේ පේනවා වගේම සෙනගක් පමුණුවේ ඉන්නවා. ඊටත් වැඩිය සෙනගක් ඉන්නවා. මොකද අද ගොඩාක් වීඩියෝ ගන්නත් බැරි වුණා. ඒ තරමටම ලොකු සෙනගක් එවිත් ඉන්නවා පමුණුවට. විශේෂයෙන්ම මං හිතන්නේ තොග වගේම සිල්ලර ගන්න ඕනි කට්ටිය හැම පළාතකින්ම වගේ දුර බැහැර පළාත්වල ඉඳන් කොළඹ මහරගමට ඇවිත් ඉන්නවා. ඒගොල්ලොන්ගේ අවුරුද්දට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් මිලදී ගන්න. ඉතින් එහෙමනම් අපි වීඩියෝ එක පටන් ගමු. මෙන්න මේ විදිහට තමයි උදේ මම එනකොට පමුණුව තිබ්බේ. මේක හොඳයිනේ. කාට මෙච්චර දැන්
අටසිය 50යි. බ්ලවුස් ඒක 650යි. ස්ක්‍රීන් එකයි ස්ක්‍රීන් එක 400යි. ඉතින් අවුරුදු කාලේ මේ සීසන් එක නිසාම මේගොල්ලෝ පාන්දර 2ට පටන් ගත්ත පොළ දැන් පාන්දර 12 ඉඳන් ඕපන් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා මෙච්චර සෙනඟ තදබදයක් තියෙන එකේ රෑ වෙලා ඇවිල්ලා ඔයගොල්ලන්ට shopping කරගන්න තියනවා නම් ඒක ගොඩක් පහසු වෙයි කියලා. Wholesale විරණ මේකයි මෙන්න මේක. මේකයි. මේකයි. ඔන්න දැන් වෙලාව උදේ 8ට විතර අපි නම් දැන් යන්න ඈස්ති වෙලා ඉන්නේ. හැබැයි මෙන්න මෙතනින් යන්න බැරි තරම් ලොකු පෝලිමක් තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙන් එක පැත්තකටවත් යන්න බෑ. ඉතින් මේ වගේ වෙලාවකදී ලොකු තදබදයක් තියෙනවා. ඕගොල්ලෝ අරන් යන දේවල් පරිස්සම් කරගන්න. විශේෂයෙන්ම ඕගොල්ලෝගේ ෆෝන්, පර්ස්, මුදල් ඒ දේවල් පරිස්සම් කරගන්න. අනිවාර්යෙන් මේ කාලෙදී ඕගොල්ලෝ පමුණුවට එනවනම්. ඉතින් එහෙමනම් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩක් හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් හැමදාම වගේ මගේ shopping videos බලලා ඒවා කමෙන්ට් කරනවට, share කරනවට, like කරනවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙමනම් හැමෝටම අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.